හේලෝ ගයිස්, ඉතින් ඔයාලට අදත් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අරගෙන ආවේ මෙන්න මේ keyboard එකේ full unboxing full video. ඉතින් මතක් කරනවා මගේ channel එකේ ගොඩක් දවසකින් වීඩියෝ එකක් දාන්න බැරුණා. ගොඩක් වැඩ තිබ්බ හින්දා. ඉතින් ඊට පස්සේ videos ගොඩක් එන්න තියෙනවා. එහෙනම් කට්ටිය subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් අද අරගෙන ආවේ මෙන්න මේ keyboard එකේ unboxing full video එක තමයි. එහෙනම් අපි යන්න දැන් video එකට. ඉතින් අපිට මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රොඩක්ට් එකේ box එක හම්බෙලා තියෙන්නේ. ඉතින් කිසිම හානියක් නැතුව හම්බෙලා තියෙනවා. ඉතින් මෙතන යාලා brand name එක බලා ගන්න පුළුවන්. brand name එකයි keyboard එකේ photo එකකුයි box එකේ බලා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් මෙන්න මේ විදිහට තමයි box එක හම්බෙන්නේ අපිට. හොඳ wrapping කරලා තියෙනවා. අපි දැන් මේ wrapping එක අයින් කරගෙන බලමු කොහොමද ප්‍රොඩක්ට් එක ඇතුලේ තියෙන්නේ කියලා. ඇත්තටම දැන් හොඳට wrap කරලා තිබ්බා. මේ ඩීල නම් ඇත්තටම හොඳයි. ඉතින් කිසිම හානියක් වෙලා තිබ්බේ නැහැ keyboard එකට. ඉතින් මෙන්න මේ විදිහට හොඳට wrap කරලා තිබ්බා. අපි දැන් මේකේ wrapping එක අයින් කරගෙන බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අපිට මෙන්න මේ විදිහට තමයි box එක හම්බෙලා තියෙන අද product එකේ. ඉතින් ඔයාලට පේන ඇති යාලා brand name එක වගේම keyboard එකේ photo එකක් අපිට box එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ K35 කියන මොඩල් එක තමයි මම අද අරගෙන තියෙන්නේ. ඉතින් මේක ගේමින් keyboard එකක් කියලා තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට box එකේ හැම side එකේම keyboard එක ගැන විස්තර සඳහන් කරලා දෙනවා. ඉතින් මේක full keyboard එකක්. ඉතින් මේ වගේ back එකෙත් keyboard එක ගැන විස්තර සඳහන් කරලා දෙනවා. ඉතින් ඔයාලට මේක white color එකෙන් වගේම black color එකෙනුත් buy කරන්න පුළුවන්. අපි දැන් මේක ගැන unboxing කරන් බලමු කොහොමද product එක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි product එක ඇතුලේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් guys ඔයාලට පේන ඇති ප්‍රොඩක්ට් එක කිසිම හානියක් නැතුව හොඳම තත්ත්වයෙන් තියෙනවා කියලා මේ වෙනකොට. ඒ කියන්නේ පෙට්ටිය පොඩි වෙලා මොකුත් නැහැ. ඉතින් මේ විදිහට හොඳටම තිබ්බා. අපි දැන් keyboard එක එළියට අරගෙන බලමු මේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේන ඇති මම මේක white color එකෙන් තමයි අද purchase කරේ. මෙන්න මේ විදිහට තමයි keyboard එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ keyboard එකේ back එකේ අපිට අර උස්සන්න පාත් ගන්න පුළුවන් කෑලි දෙකක් තියෙන. ඒක නම් මම හරියටම දන්නේ නැහැ. ඉතින් මේ වගේ හරිම ස්මූත් කීස් තමයි තියෙන්නේ. ඇත්තටම මේකේ ගේමින් කීබෝඩ් එකක් වට මම නම් කියන්නේ මේක ගේම් ගන්න කෙනෙක්ට ගන්න කියලා. ගේම් ගන්න කෙනෙක්ට නම් මේක එච්චර ගැලපෙන්නේ නැහැ. මේකේ කීස් හරිම ස්මූත් වැඩි. එහෙනම් අපි දැන් මේක PC එකට ප්ලග් කරගෙන බලමු කොහොමද මේකේ RGB light system එක තියෙන්නේ කියලා. අපි එහෙනම් දැන් මේක PC එකට ප්ලග් කරගමු. ඉතින් guys අපිට මේක PC එකට ප්ලග් කරගත්තාම මෙන්න මේ වගේ RGB colors ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේකේ RGB colors මාරු ගන්න බෑ. මේ තියෙන ඩිසයින් එකම තමයි දිගටම තියෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති කීස් හොඳ උසකින් වගේම තියෙනවා. ඒත් මම කලින් කිව්වාගේ මේක ගේම් ගහන කෙනෙක්ට නම් ඇත්තටම ගැලපෙන්නේ නැහැ. ඔයා සාමාන්‍ය පොඩි වැඩ වලට යූස් කරන නම් මේක ගැලපෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ තියෙන බටන් එකෙන් light on off කරගන්න පුළුවන්. ඉතින් මේ keyboard එක ගැන විශේෂ දෙයක් සඳහන් කරන්න නැහැ. ලොකු වරදකුත් නැහැ. මම මාසයක් එකමාරක් පාවිච්චි කරලා තමයි මේ review වීඩියෝ එක අරගෙන ආවේ. තාම නම් වැඩ. ඉතින් මේකේ price range එක ගැන කිව්වොත් මේකේ 1500ත් 1700ත් අතර වඩ මේ වෙනකොට 1000 එකෙන් purchase කරන්න පුළුවන්. ඉතින් මම ඒකට ඕන ඔක්කොම links description එකේ දාලා දෙන්න. ඉතින් මතක් කරනවා මගේ channel එකට આવුත් කියන අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. ඉස්සරහට આવුත් වීඩියෝ ගොඩක් එන්න තියෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම් මම ශලීන් ටෙක්නික්.